හයි ගයිස්. අද අපි යන්නේ වැව් මාළු. මෙතන වැව් මාළු කිලෝ එකක් තියෙනවා. ලුණු කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් තමයි හොඳින් මිශ්‍ර කරලා මැරිනේට් වෙන්න විනාඩි 20ක් විතර මම තියාගන්නවා. හට්ටිය රත් වුණාම පොල් තෙල් මේසෙන්දි 4ක් විතර එකතු කරගන්නවා. හට්ටිය රත් වෙනවත් එක්කම කපාගත් සුදු ලුණු බික් 4ක් රතු ලුණු ගෙඩියක් එකතු කර තෙලේ හොඳට බෙදෙන්න අරිනවා. අපි දැන් රම්පේ කරපිංචා එකතු කරගන්නවා. මද වෙලාවක් තෙලේ තැම්බෙන්න අරිනවා. රන්මන් පැහැවෙනවත් එක්කම මිරිස් කුඩු තේ හැඳි 3ක්, කහ ස්වල්පයක්, 3-5 කුඩු මේස හැඳි 2ක්, ලුණු කුඩු තේ හැඳි 2කමාරක් මම එකතු කරගන්නවා. ඔයාලට රස අනුව අවශ්‍ය පදමට ලුණු කුඩු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ කලින් මැරිනේට් වෙන්න තියපු වැව් මාළු අපි එකතු කරගන්නවා. විනාඩියක් විතර තෙලේ තැඹුණාට පස්සේ අපි ඇති පදමට වතුර එකතු කරගන්නවා. මේක ඔයාලගේ රුචිකත්වය අනුව එකතු කරගන්න පුළුවන්. කෑලි මට්ටමට වගේ එකතු කරගන්නවා නම් ගොඩක් රසට උයා ගන්න පුළුවන්. විනාඩි 5ක් විතර එහෙම ඉඳෙන්න තියලා මම ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ඊන්පස්සේ කුරුඳු පොතු කෑල්ලක්, ගොරක කෑලි 2කුත් මම එකතු කරගන්නවා. වැඩිපුර එකතු කිරීමෙන් ඇඹුල් රස වැඩි වෙන නිසා. කරාබුනෙලි 3කුත් මම එකතු කරගන්නවා. මේ ඉන්නේ අපේ පින්කි කෙල්ල. දැන් අපි මද ගින්දරේ විනාඩි 10ක් විතර මේක උයා ගන්නවා.
උයලා ඉවරයි. අපි බලමු කොහොමද මේකේ රස කියලා. ඇත්තටම ගොඩක් රසයි. එහෙනම් ඔයාලත් වැව් මාළු කරි එක මෙහෙම හදලා බලන්නකෝ.